අයිබෝන් කියලා අද අලුත්තෙන් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් අපි ඔයාලව හම්බෙන්න ආවා. අපි සංජීවිත් රන්දි හුඟ කාලෙකින් මේ වීඩියෝ එකක් අරන් එන්නේ. හැබැයි මේ ගේන වීඩියෝ එක හුඟ කාලෙකින් අරන් එන වීඩියෝ එක අසුබ එකක් වෙයි කියලා මංවත් හිතුවේ නෑ. මීට කලින් රෙකෝඩ් කරපු වීඩියෝස් කිහිපයක් තියෙනවා. මට දාගන්න වෙලාවක් හම්බුන්නේ නෑ. මං ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ ගේනවා. හැබැයි ඊට කලින් මේකට ප්‍රයොරිටි දුන්නේ. මේක ශ්‍රී ලංකන්ස්ලා වන අපිට ස්පෙෂලි මාරම අසුබ නිවස් එකක් UK වලට එන්න ඉන්නවනම් UK වලට ඇවිත් ඉන්නවනම් UK වලට කාව හරි ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ස්පෙෂලි දැන් අපි දන්නවා UK වල ඉන්න අය හැටියට අපි අම්මලා තාත්තලව ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඉන්න ඔයාලට ඩ්‍රීම්ස් තියෙනවා ලංකාවේ ඉඳලා මෙහෙට එන්න. ඒක ඔයාලා කොච්චරද කියලා දන්නවා හීනේ කොහොමද කියලා. ඉතින් හරිම අසුබ නිවුස් එකක් අපේ රට බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා වීසා වලට. තාම වයිට් පේපර් එකක් විතරයි දාලා තියෙන්නේ. තාම අප්‍රූව් වෙලා නැහැ. හැබැයි ගොඩක් දුරට අප්‍රූව් වෙන්න පුළුවන්. මොකද මෙහි ලෝකල් ඉලෙක්ෂන්ස් වගේක් තිබ්බා. පවතින රජයට ප්‍රශ්න තර්ජන කිහිපයක් එල්ල වෙලා තිබ්බා මේ ඉමිග්‍රන්ට්ස්ලා වැඩි වෙන හේතු හින්දා රටවල් තුනකට මේ වීසා තහනම බලපාලා තියෙනවා. ඒ අතර අවාසනාවකට අපේ රටත් ඉන්නවා. අනිත් රටවල් දෙක තමා නයිජීරියාව, පාකිස්තානය. ඉතින් හරිම දුකයි. ඒ අසුභ ආරංචියත් එක්ක තමයි අද මට ඔයාලට කාලෙකට පස්සේ අරන් එන වීඩියෝ එක ගේන්න වෙන්නේ. ඉතින් හරිම දුකයි. ඉතින් අපි ගැන නොදන්නවනම් අපි කවුද කියලා දන්නේ නැත්නම් අපි සංජීවිත් රන්දි channel එක පටන් අරන් ගොඩාක් කල් අපි පටන් ගත්තේ 2019 යුරෝප් ටුවර් එකත් එක්ක. ඉතින් channel එකට අලුත් නම් subscribe කරලා බලන්න පටන් ගන්න. පල්ලෙහා තියෙන bell icon එකත් click කරලා එතකොට මේ වගේ අලුත් වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් වෙයි. තව ගොඩක් ඉස්සරහට අලුතෙන් වීඩියෝස් ටිකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක channel එක subscribe කරලා වීඩියෝ එකට යන්. ඉතින් වැඩි විස්තර අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මේ පනවලා තියෙන වීසා තහනම ඇත්තටම ශ්‍රී ලංකිකයන් විදිහට අපිට හරිම ඇත්තටම ලැජ්ජයි. මොකද ලෝකේ රටවල් ගානකින් රටවල් 3කින් අපේ රටත් ඒ රටට ඒ ලිස්ට් එකට ඇතුල් වෙලා තියෙනවා. නයිජීරියා, පාකිස්තානය අපේ රට. අපි කොහෙද හිටියේ දැන් කොතනද ඉන්නේ? ඇත්තටම මාරම දුකයි ලැජ්ජයි අපිට ඒ වෙලා තියෙන දේ ගැන. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මෙහෙට මොනම හෝ ක්‍රමයකින් ඇවිල්ලා. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා වෙන්න පුළුවන්, මොකක් හරි වර්ක් වීසා එකක් දාලා වෙන්න පුළුවන්, විසිට් වීසා දාලා වෙන්න පුළුවන්. ඇවිල්ලා මේ රටින් පිටව නොගොස් සහ නීත්‍යානුකූලව වීසා එකේ ඉන්න බැරි වෙලා. ඒක ස්ටුඩන්ට් වීසා කෙනෙක් ඇවිල්ලා රෙෆියුජි දාන්න පුළුවන්. වර්ක් වීසා වල කවුරු හරි අතරමං වෙලා ඉන්නවා නම් රෙෆියුජි දාන්න පුළුවන්. ඒ වගේ විසිට් වීසා ඇවිල්ලා මොනවාරි හේතු සාධක පෙන්නලා රෙෆියුජි දාලා නැත්නම් සයිලම් දාලා මෙහි නැවතිලා ඉන්න කට්ටිය 1979ට පස්සේ ෆිගර් එකක් විදිහට ගත්තොත් ශ්‍රී ලාංකිකයන් වැඩි ප්‍රමාණයක් අසයිලම් දාලා මෙහි නැවතිලා තියෙනවා. අන්න ඒ හේතු හින්දා තමයි අපේ රට මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. හැබැයි අපේ රටට වඩා වැඩිපුර රෙෆියුජි දාපු ලිස්ට් තියෙනවා. නමුත් අවාසනාවකට මේ කියන රටවල් තුන අපේ රට ඇතුළු පාකිස්තානය සහ නයිජීරියාව තමයි මේ ලිස්ට් එකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉන්දියාවත් අපිට වඩා අසයිලම් දාලා තියෙනවා. අපිට මෙහෙම අපිව මෙහෙම බ්ලැක් ලිස්ට් කරද්දී ඉන්දියාවත් එක්ක වෙනම ගිවිසුම් ගහන තත්ත්වයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාව කියන රට ඉතින් අපි දන්නවා ලෝකෙ දැන් අල්ලලා ඉවරයි. හැම තැනකම ඉන්දියන්ස්ලා ඉන්නවා. ඉතින් දැන් ශ්‍රී ලංකන්ස්ලාත් වැඩි හැම තැනකම. නමුත් අපිට මේ වගේ අපිට සහ ඔයාලට එන්න ඉන්න ඔයාලට මේ වගේ කට්ට කන්න හම්බෙන්නේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ආපු අය දීපු තෑගි තමයි. මොකද ආපු අය හරි විදිහට සෙටල් වෙන්නේ නැතුව ඇත්තටම මෙහි ඉමිග්‍රන්ට්ස්ලාගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට මෙහි සුද්ධ දකින්න නැහැ. වැඩිපුරම දකින්න හම්බෙන්නේ කළු අය, වෙන වෙන ජාතීන් වල අය, ඒෂියන්ස්ලා. සමහර අයගේ ඒ ක්‍රියාකාරකම් මේ රටට උචිත නැහැ. ගැලපෙන්නේ නැහැ. මෙහි සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඉතින් ওই වගේ ප්‍රශ්න ගොඩාක් හේතු කරගෙන මේ පාර ඉලෙක්ෂන් එකෙන් පවතින ආණ්ඩුවට සෑහෙන ලොකු තර්ජනයක් දීලා තියෙනවා. අන්න ඒ හේතුව උඩ අපේ වගේ රටවල් වීසා තහනම් වලට ලක් වෙනවා. ඉතින් කියන්න කනගාටුයි. ඕක තමයි හේතුව දැනට අපි දන්න විදිහට. ඉතින් පුති මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අපේම අයගේ වැරැද්දෙන්. සුළුතරයක් කරන වැරැද්ද හේතු කොටගෙන බහුතරයක් මම දන්නවා නීත්‍යානුකූල විදිහට ඇවිල්ලා නීත්‍යානුකූල විදිහට ඉන්න අය. සමහරු ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා වීසා එකකට ස්විච් වෙන්නේ නැතුව ලේසි ක්‍රමයක් තියෙනකොට asylum දාලා ඉන්න අන්න ඒ ක්‍රමයට යන්න හදනකොට සමහර අය ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා පේමන්ට් එකවත් කැම්පස් එකට නොකර asylum දාන අය ඉන්නවා. හරිද? එනකොට සල්ලි පෙන්නලා
මට මෙච්චරක් සල්ලි තියෙනවා අච්චරක් සල්ලි තියෙනවා මගේ මෙන්න ඩිපොසිට් එක ওই විදිහට පෙන්නලානේ අපි ලංකාවෙන් එන්නේ. ඉතින් ඔහොම පෙන්නලා ඇවිල්ලා මෙහි asylum දානකොට අපි නිකම්ම බොරුකාරයෝ බවට පත් වෙනවා. ඉතින් මේ බොරුවේ අගේ උත්සාහ මේ ඉහළ යන්න ඔයාලා අපි වගේ අහිංසක මිනිස්සුන්ට මේක බලපාන්න. දැන් අපි වුණත් අම්මලා තාත්තලා එක සැරයක් ගෙන්න ගත්තා. තමනන්දිලා අම්මලා තාත්තලා ඔය වීඩියෝස් බලන්නේ නැති ඔයාලා අනිවාර්යයෙන්ම. ඉතින් මම ඒ ගෙන්න ගන්න විදිහේ වීඩියෝස් උත් පවා ඔයගලන්ට මම ගයිඩ්ස් දීලා තියෙනවා කරලා තියෙනවා වීසා දාන්න හැටි කියලා දීලා තියෙනවා. ඉතින් මේ දැන් මොනවා කරත් රිස්ක් එකක් තියෙනවා අපිට. ඉතින් ඉස්සරහටවත් අපි මේ වීඩියෝ එක බලන ඔයාලවත් බොරු කරන්නේ නැතුව හරිම ප්‍රොසෙස් එකේ වීසා ඇප්ලයි කරොත් ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. නොවේ අපිට කියන්න බෑ වීසා එක හම්බෙයිද නැද්ද කියලා. හැබැයි අපිට වීසා එක හම්බෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. අපි හරි විදිහට හරි පාත් එකේ යනවා නම්. ඉතින් ඔය නොයෙකුත් බොරු උපක්‍රම පාවිච්චි කරලා මෙහි රැඳී සිටීම තමයි ස්පෙෂලි අපිට මේ පනිෂ්මන්ට් එක ලැබෙන්න හේතුව. ඉතින් ඒගොල්ලන්ට ඒවම තමයි. ඉතින් ඕගොල්ලෝ නොකල වරදකට ඒ දේ පනිෂ්මන්ට් එක කනවා. ඉන්න අයට මොනවා වගේ වෙයිද දන්නේ. ඉතින් අපිත් රිස්කි. අපිටත් රිස්කි මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා කියන්න බෑ. අපිත් තාම මේ සිටිසන්ස්ලා නෙමෙයි. ඉතින් ඒ ප්‍රශ්නේ උඩ තමයි ඉතින් ඉදිරියට යන්න වෙන්නේ. අපි බලමු. ඉතින් ඇත්තට මේක බලපෑමකට ලක් වෙන්න ඉස්සරහට දැන් ඔයගොල්ලෝ බලන්න ඇති කාටද මේක බලපාන්නේ කියලා. බලපාන්නේ ඔයගොල්ලෝ විසිට් වීසා එන්න ඉන්නවනම්, ස්ටුඩන්ට් වීසා එන්න ඉන්නවනම්, අම්මලා තාත්තලා ගෙන්න ගන්න ඉන්නවනම්, ඒ වගේම ඔය මොනම ආකාරයකින් මෙහෙට එන්න තියෙනවා නම් දැන් අපිට නීති තදයි. ඒ කියන්නේ අපේව ස්ට්‍රික්ලි බලනවා. ඉතින් අන්න ඒ හේතුව හින්දා ඉතින් සමහර අවස්ථා තියෙනනේ වීසා නීති ලිහිල් කරන අවස්ථා. එම අවස්ථාවක් ඉතින් අපිට ඉස්සරහට ලැබෙයි කියලා හිතන්න බෑ මේ අලුතෙන් පැනවෙන නීතියත් එක්ක. ඉතින් මේ නිවුස් එක පළවුනේ BBC වෙබ්සයිට් එකේ මැයි 6 වෙනිදා තමා පළවුනේ. වාසනාවකට තාම මේක නීතියක් විදිහට සම්මත කරලා නැහැ. අර වයිට් පේපර් එකක් දානවා කියලා එක ඩිස්කෂන් එකක තමයි තියෙන්නේ. ඒ ලිස්ට් එක එළියට දාලා තියෙන්නේ. ඉතින් ඒ අතර මම ඔයගලන්ට ෆිගර් එක ගානේ ෆිගර් වයිස් වලට මම කිව්වොත් එහෙම චීනෙන් 10542ක් අසයිලම් දාලා තියෙනවා. ශ්‍රී ලංකාවෙන් 2862ක් අසයිලම් දාලා තියෙන. ඒ වගේම නයිජීරියාව අපිටත් වඩා අඩුවෙන් අසයිලම් දාලා තියෙන්නේ 2841. ඉතින් අවුරුදු පතා මේගොල්ලෝ මේ ෆිගර්ස් කැල්කුලේට් කරලා ඉතින් ඒක තමයි මේ ඩිසිෂන් එක අරන් තියෙන හේතුව. අපි වැඩිපුර අසයිලම් දාලා තියෙන හින්දා සමහරලාට ඉතින් ඒකෙන් වෙන්නේ ඇත්තටම අසයිලම් දාන ඇත්තටම දේශපාලනික වශයෙන් සරණාගත මිනිස්සු එක හේතු මත සරණාගත මිනිස්සුන්ට අවාසියක් වෙන්නේ මේ වගේ පුළුවන්කම් තියෙන මිනිස්සු ඇවිල්ලා අසයිලම් දාන එක කොහොම හරි මේ රටේ රැඳී ඉන්න. මම දන්නේ ඇයි එහෙම මිනිස්සු උත්සාහ කරන්න කියලා. ඉතින් ඔය ටික ඕගලන්ටත් බලන්න පුළුවන් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. අවාසනාවකට අපිට තව කියන්න පුළුවන් තාමත් මේක ශ්‍රී ලංකා රජයෙන් මැදිහත් වෙලත් නැහැ. ඒ වගේම තව එක අපි දන්නවනේ එක ක්ලබ්ස් තියෙනවා, එක කමියුනිටිස් ඉන්නවා, එක මානව හිමිකම් දේවල් තියෙනවා. ඒ කිසිම දෙයකින් තාම මේකට මැදිහත් වෙලා නැහැ. ඒක අවාසනාවකට හේතුවක්. ඒ වගේම වාසනාවකට කියලා කියන්න තියෙන තාම මේක සම්මත වෙලත් නැහැ. ඉතින් 100ට වැඩි ගානකින් සම්මත වෙන්න තමයි අපිටත් හිතෙන්නේ මේක බලපෑවත් වෙයි කියලා. නැත්නම් මේ වගේ ෆිගර්ස් මෙහෙම එළියට දාන්න මෙහෙම රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා මෙහෙම බ්ලැක් ලිස්ට් වෙයි කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඉතින් ওই ටික තමයි මට අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න ඕන උනේ. ඉතින් අපි මට කියන්න තියෙන්නේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට සහ මේ වීඩියෝ එක බලන ඔයාලට ඕගොල්ලෝ තාමත් පුළුවන් තරම් ඉක්මන් කරන්න. ඕගොල්ලෝ එන්න බලාගෙන ඉන්නවා නම් කරන්න තියෙන හැමදේම කරලා හරි විදිහට වීසා එක ඇප්ලයි කරන්න. තියෙන බොරු ඩොකියුමන්ට්ස් තියෙනවා ඒවා අයින් කරන්න. හරි පාත් එකේ ගියොත් කොහොමත් වරදින්න තියෙන ඉඩකඩ අඩුයි. ඕගොල්ලන් හරි විදිහට ඩොකියුමන්ට්ස් පෙන්නලා හරි විදිහට accounts පෙන්නලා ඒවා ප්‍රූෆ් එක දෙන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන විදිහට. ඉතින් ඒවා දැඩිව බලයි, ස්ට්‍රික්ට්ලි බලයි. ඒ ටික තමයි වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපි කියන්නේ ඉතින් මෙහෙට විසිට් එකක් එන්න ඉන්න අයට හරි පාත් එකේ එන්න ඉන්නට විස රිජෙක්ට් වෙයි කියලා. නමුත් බලපෑමක් තියෙනවා. තදින් බලයි. ඒකින්ද හරි පාත් එක දැන්ම තෝරගෙන හරි පාත් එකේ යන්න. නිවැරදි දේවල්, ෆේක් දේවල් දාන්නේ නැතුව. එතකොට ප්‍රශ්නයක් වෙන තියෙන ඉඩකඩ අඩුයි. ඇවිල්ලත් ඉතින් මට කියන්න තියෙන්නේ මේ විදිහට හැසිරෙන්නේ නැතුව ඊළඟට එන්න ඉන්න අයට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න මේ දේවල් කරන්න. ඉතින් ආයෙ මතක් කරනවා channel එකට අලුත් නම් subscribe කරන්න. ඒ වගේම දැන් ඉස්සරහට ආයෙ දිගටම videos ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බොහොම ඉක්මනට ඉතින් ලංකාවෙත් video series එකක් එයි. ඒ වගේම 2025 අලුත් වහනයක් ගැන review එකක් අරන් එනවා. ඔගොල්ලෝ ඉතින් මම බලලා ඔගොල්ලෝ වහන වලට කැමති නම් UK වල මම කීපයක් රිවියුස් කරලා තියෙනවා. අපි ගත්තු වහන පැදපු වහන
ඒ වගේම කීප දෙනෙක්ට අපි උදව් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට අරන් එන්නේ UK වලට ආපු 2025 අලුත්ම වාහනයක review එකක්. ඉතින් ඒක සර්ප්‍රයිස් එකක් විදිහට දැනට තියෙනවා. subscribe කරලා තියාගත්තොත් අනිවාර්යයෙන් බලන්න පුළුවන්. ඉදිරි සති දෙක තුන ඇතුළත. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න හැමෝටම අසුභාරංචියක් වුණත් ඒකේ නීති සම්මත නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලංකාවට අවශ්‍යයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම කියනවා ජය වේවා. පරිස්සමෙන් සතුටින් ඉන්න. හරි ප්‍රොසෙස් එකේ UK හෝ ඕනම රටකට යනවා නම් ඕනම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන හරි ප්‍රොසෙස් එකේ යන්න වරදින්නේ නැහැ. ඒක ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.